හායි ඉතින් කොහොමද ඔන්න අපි ඩුබායි වල දන්සලක් කන්න ආවා දැන් මේ දන්සල ළඟ ඉන්නේ යහන් ඇතුළට ගිහින් කොහොමද මොනවද තියෙන්නේ කියලා බත් දන්සලක් තිබ්බා අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා ඉතින් බත් දන්සල මාර රසයි බත් ගොඩ කාලෙකින් තමයි වගේ බත් එකක් මාර රසයි පරිප්පු තිබ්බා හාල්මැස්සු දාලා තිබ්බා මාළු පප්පඩක් තිබ්බා සම්බෝල හදලා තිබ්බා මාර රසයි ගොඩාක් කට්ටිය එනවා ඉතින් ගියාට පස්සේ ලංකාවේ භාගයට භාගයක් තමයි ගොඩාක් කට්ටිය ගොඩක් ආවා මෙයා තමයි ඉතින් මේ තමයි දන්සලේ ඉන්න ප්‍රධාන අනුග්‍රාහකයා බෑදව දන්සල කරන්නේ මේ ඔන්ලයියා ඉතින් දැන් මේ බත් දෙවනි පාර රොටි තුන් පාරක් ඒ කියන්නේ හතරවෙනි පාර මේ හතරවෙනි පාර දන්සල ගන්න ඩුබායි දන්සල මේ තව එකක් තියෙනවා අයිස්ක්‍රීම් දාන්න. ඒක අයිස්ක්‍රීම් දන්සල ඉතින් අපි මේකේ බත් කාලා ඒක යනවා අයිස්ක්‍රීම් ගන්න ඉතින් අදයට අද දිවසේ මොකක්ද ජීවා ඉතින් අවුරුදු මේකේ ඉන්න මේකේ ප්‍රාර්ථනා කරනවා මෙහෙම දකින්නකොට නිකන් ලංකාව මතක් වෙනවා ඉතින් හරියට ලංකාවේ වගේ තමයි එක දෙයකට කොඩිය අරගෙන පාර නවත්තන්නේ නැහැ මේ නවත්තන්නේ නැත්නම් දාන්සල්ම තමයි ඉතින් අපි දෙන්න දැන් අන්න තමයි හදන්නේ දැන් අද බත් එක රසයි දැන් කාලා ඉවර වෙලා අපි යනවා අයිස්ක්‍රීම් දන්සලට අයිස්ක්‍රීම් දන්සල ළඟම තමයි ඉතින් අයිස්ක්‍රීම් දන්සලේ නම් වැඩි පොලිම නැහැ ඉතින් බත් කාපු අය ඔක්කොමලා අයිස්ක්‍රීම් උත් කන්න යනවා ඉතින් ස්ට්‍රෝබෙරි තිබ්බා මැංගෝ තිබ්බා ඉතින් අයිස්ක්‍රීම් වැනිලා තිබ්බා වලට කැමති අයිස්ක්‍රීම් එකක් ඉතින් එයාලගෙන් අරගෙන කන්න පුළුවන් අපි දෙන්න නම් ස්ට්‍රෝබෙරි දෙකක් තමයි ගත්තේ එයාලට ඉතින් පින් සිද්ධ වෙනවා මේ වගේ දෙයක් කෙරුවට ඉතින් කොහොමද යාළුවනි අයිස්ක්‍රීම් මම නම් ආසම කෑමක් ඉතින් අපි අයියට ඉතින් යාළුවෝ හම්බ වෙනවා එයාලත් එක්ක කතා කරනකොට මාව මතකත් නෑ ඉතින් අපි දැන් කාලා බීලා යන්න තමයි හදන්නේ